එක කාලයක එක ගමක පිරිමි ළමයෙක් ජීවත් වුණා. දවසක් එයාගේ ගිම්මාන නිවාඩුවට සීය බලන්න ආවා. එයා හැම වෙලාවම සීයත් එක්ක සෙල්ලම් කළා. එක දවසක සීයේ මම ලොකු වුණාම සාර්ථක මිනිස්සෙක් වෙන්න කැමතියි. සාර්ථක වෙන්න ක්‍රම ටිකක් මට කියන්න පුළුවන්ද? කියලා මේ පුංචි කොළු ගැටයා සීයගෙන් ඇහුවා. සීයා ඔලොවනලා ඔව් කියලා එයාව ළඟ තියෙන පැල තවානයකට එක්කගෙන ගියා. තවානයෙන් පොඩි පැල දෙකක් අරගෙන ආපහු ගෙදර ආවා. ඊට පස්සේ සීයා එක පැලයක් පෝච්චියක හිටවලා ගෙදර ඇතුළින් තියලා අනිත් පැලේ ගෙදරින් එළිය හිටෙව්වා. ඔයා හිතන්නේ මේ පැල දෙකෙන් අනාගතයේදී හොඳටම වැඩෙන්නේ මොකද්ද කියලා සීයා මේ පුතාගෙන් ඇහුවා. පිරිමි ළමයා ටික වෙලාවක් හිතලා මෙහෙම කිව්වා. ගෙදර ඇතුළේ තියෙන පැලේ හොඳින් වැඩේ. මොකද ඒක හැම අනතුරකින්ම ආරක්ෂා වෙනවනේ. එළියේ තියෙන පැලේට තද හිරු එළිය, කුණාටු, වැස්ස සහ සතුන්ගෙන් විවිධ අවදානම් තියෙනවා කියලා කිව්වා. සීයා hina වෙලා අපි බලමුකෝ අනාගතයේදී මොකද වෙන්නේ කියලා මෙහෙම සීයා කිව්වා. ඊට පස්සේ පිරිමි ළමයා එතනින් ගියා. වසර 4කට පසු. වසර 4කට පස්සේ පිරිමි ළමයා ආපහු සීයා බලන්න ආවා. සීයා දැකපු ගමන් ඇහුවා, "සීයේ, කලින් සැරේ මම සාර්ථක වන හැටි ඇහුවා. ඒත් ඔයා මට මුකුත් කිව්වේ නැහැ. මේ පාර නම් කියන්නම ඕනේ." කියලා මේ පුතා සීයට කිව්වා. සීයා hina වෙලා අනිවාර්යෙන්ම කියනවා. ඒත් මුලින්ම අපි එදා ගෙනාපු පැල දෙක බලමු කියලා කිව්වා. මෙහෙම කියලා සීයා පෝච්චියේ හිටවල ගෙදර ඇතුලේ තිබ්බ පැලේ තිබ්බ තැනට කොල්ලව එක්කගෙන ගියා. ඒ පොඩි පැලේ ලොකු පැලයක් වෙලා තිබුණා. ඊට පස්සේ එළියේ හිටවපු පැලේ බලන්න එක්කගෙන ගියා. ඒක දැවැන්ත මහා ගසක් වෙලා තිබුණා. ඒකේ අතු ඉති ඈතට විහිදිලා ගිහින් යන එන අයටත් සෙවන සලසනවා. දැන් සීයේ පිරිමි ළමයා දිහා බලලා ඇහුවා, "කියන්න බලන්න මේ පැල දෙකෙන් වැඩියෙන්ම වැඩුණේ මොකද්ද? වැඩියෙන්ම සාර්ථක වුණේ මොකද්ද? ඒ ඇයි?" කියලා මේ සීයා මේ ළමයාගෙන් ඇහුවා. පිරිමි ළමයා මෙහෙම උත්තර දුන්නා. "එළියේ හිටවපු පැලේ ඒත් සීයේ ඒක කොහොමද වෙන්න පුළුවන්? ඒ පැලේට අනතුරු කීයක් නම් වෙන්න ඇතිද?" සීයා hina වෙලා මෙන්න මෙහෙම කිව්වා. "ඔව්, එළියේ පැලේට බොහෝ දේවල් වලට මුහුණ දෙන්න වුණා. ඒත් ප්‍රශ්න එක්ක ගනුදෙනු කිරීමේදී ප්‍රයෝජන තිබුණා. එළියේ පැලේට ඕන තරම් මුල් විහිදුවන නිදහස තිබුණා. කුණාඩු, තද වැස්ස වගේ අභියෝග නිසා ඒකේ මුල් තවත් ශක්තිමත් වුණා. අද ඒ ගහ ඉතා ශක්තිමත් නිසා පොඩි කුණාටුවකින් ඒකට හානියක්වත් කරන්න බැහැ. හැබැයි අපි ඇතුළේ හිටවපු පැලේ තාම පොඩි, දුර්වලයි. මොකද ඒකට තද කුණාටු වලට, වැස්සට සහ හිරු එළියට මුහුණ දෙන්න ලැබුණේ නැති නිසා" කියලා සීයා පැහැදිලි කරා. ඊට පස්සේ සීයා මුණුපුරා දිහා බලලා කිව්වා, "මගේ පුතේ, හැමදාම මතක තියාගන්න. ඔයා ජීවිතයේදී අරගල නොකළොත්, දුෂ්කරතා මැදින් නොගියොත් ඔයාට සාර්ථකත්වය ලබා ගන්න බැරි වෙයි. ඔයා හැම වෙලේම සුව පහසු දේවල් තෝරගත්තොත් ඔයාට හැකියාව තියෙන තරමට වැඩෙන්න බැරි වෙයි. හැබැයි ඔයා අරගල කරන්න සහ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සූදානම් නම් කිසිම ඉලක්කයක් ජය ගන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න කවදාවත් බාධක විදියට හිතන්න එපා. ඒව සාර්ථකත්වය කරා යන පියවර විදියට හිතන්න." පිරිමි ළමයා ගැඹුරින් හුස්මක් අරගෙන ගහ දිහා බලන්න පටන් ගත්තා. සීයාගේ වචන එයාගේ හිතේ දෝංකාර දුන්නා. අපි සතුරා විදියට හිතන බාධක අපිව ශක්තිමත් සහ සාර්ථක කරන බව ඔහුට අවබෝධ වුණා. අපි අවදානම් ගන්න සහ අපේ සුව පහසු කලාපයෙන් එළියට එන්න බය වෙන්න හොඳ නැහැ. අපි අභියෝගවලට මුහුණ දෙන විට අපිට ඉගෙන ගැනීමට සහ ශක්තිමත් වීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වන ස්ථීරභාවය සහ අධිෂ්ඨානය දියුණු කරගන්නත් පුළුවන්. අභියෝග ජය ගැනීම ලේසි නැහැ. සමහර වෙලාවට අපිට පරාජිත බවක් දැනෙනවා. නමුත් මතක තියාගන්න, ඒව తాවකාලික පසුබෑම් පමණයි. අපි ඒවයින් ඉගෙනගෙන දිගටම ඉදිරියට ගියොත් අවසානයේදී එම ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන්. ඒ නිසා ඊළඟ වතාවේදී ඔබට ජීවිතයේ අභියෝගයක් හෝ දුෂ්කර කාලයක් එන විට අත්හරින්න එපා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මතක තියාගන්න, ඔබ අද මුහුණ දෙන අභියෝග හෙට ඔබව ශක්තිමත් සහ සාර්ථක කළ හැකි. අද කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ දේ. ඔයාගේ තවත් ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන ඊළඟ කතාවෙන් හමුවමු. එතකන් ඔබට ජය.